මේ ගාන දීලා තියෙන්නේ පරිමිතිය සහ වර්ගඵලය කියන කොටසෙන් ඍජුකෝණාශ්‍රයක් සහ කේන්ද්‍රික ඛණ්ඩයකින් සෑදුණු තල රූපයක් තමයි දීලා තියෙන්නේ. ඉස්සෙල්ලා රූපේ පරිමිතිය හොයන්නලු. පරිමිතිය හොයන්න අපි ඡාප දිග මුලින් හොයාගමු. CE ඡාප දිග. C ඡාප දිග හොයන්න අපිට 2πr වලට 4 එක සූත්‍රය දාන්න පුළුවන්. අපි දන්නවා මේ කොටසේ අරය 14යි කියලා. මම පළවෙනි වරහන්ට දාලා තියෙනවා 2πr වලට 4 එක දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය 14යි 4න් පංගුවයි. ඒ වගේම තව එකතු වෙන්න ඕනි AB දිග 20 DC දිග 20 පරිමිතියට අවශ්‍යයි. ඒ වගේම AD දිග 14 සහ BE දිග 14 ඕනි. මම මේ කොටස් දෙක 40 සහ 28 කියලා එකතු කරලා තියෙනවා. මෙතන සාධක කපන්න පුළුවන්. 14ට 7 ඒවා 2යි 4ට 7 ඒවා 1යි කියලා. ඒ වගේම 2ට 2 ඒවා මෙතන 1යි 4ට 2 ඒවා 2යි. මේ 2යි 2යි සාධක කපා ගන්න පුළුවන්. 22 ඉතුරු වෙනවා. ඒ කියන්නේ 22යි ඡාප දිග. ඔය 22ත් එක්ක එහා පැත්තේ තව 40යි 28යි කියන්නේ 68ක් එකතු වෙන්න තියෙනවා. අවසාන උත්තරය අපිට පරිමිතිය ගන්න පුළුවන් සෙන්ටිමීටර 90ක් කියලා. රුපිය වර්ගඵලය හොයන්න කියනවා. වර්ගඵලයට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයයි ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලයයි. කේන්ද්‍රික ඛණ්ඩේ කොටසේ වර්ගඵලය 5r වර්ගයට 4න් පංගුව දාන්න ඕනි. ඍජුකෝණාශ්‍රාකාර කොටස හොයාගන්න දිගයි පළලයි ගුණ කරන්න ඕනි. මම මේ විදිහට සූත්‍රය ලියලා තියෙනවා 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 4න් එක. ඒක අපි සාධක කපලා උත්තරේ ගමු. හරි. මෙහෙම සාධක කපා ගත්තොත් අවසාන උත්තරේ එනවා 22 වරක් 7 154ක්. ඒ වගේම ඍජුකෝණාශ්‍රාකාර කොටස දිග ගුණ කිරීම පළල 20 වරක් 14 280යි කියලා. ඔය දෙක එකතු කරාම 434යි වර්ග සෙන්ටිමීටර පිළිතුර ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස BC පාදය එක් පාදයක් වෙනසේ AB මත x ද DC මත y ද පිහිටන විදියට ඍජුකෝණාශ්‍රාකාර කොටසක් වෙන් කරන්න කියලා කියනවා රූපය මත. ඒක මිනුම් සහිතව දක්වන්න කියලාත් කියනවා. එහෙනම් දිගයි පළලයි දක්වන්න වෙන ඍජුකෝණාශ්‍රයක මිනුම්. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය 154යි. එහෙනම් මේ වෙන් කරන්න යන කොටසේ වර්ගඵලයත් 154යි. මම මෙන්න මෙහෙම වෙන් කරනවා. මේක අහපාට ඍජුකෝණාශ්‍රාකාර කොටස තමයි එතකොට වෙන් කරලා තියෙන්නේ. මේකේ අපි මේ x කියලා දාගමු මෙතන. ඒ වගේම මෙතන y කියලා දාගමු. xy කියලා ලකුණු කරන්න කියලා තියෙන නිසා. මේක අපි BC දිග නම් දන්නවා 14 cm කියලා. මිනුම් සහිතවනේ දක්වන්න කියන්නේ. ඒක දාලා තියෙනවනේ අපේ TD වල. ඕනනම් ඔක BC වල දාලා තියන්නත් පුළුවන් 14 cm කියලා. නැත්නම් xy වල 14 cm කියලා දාලා තියන්නත් පුළුවන්. xb bx දිග හොයන්න ඕනේ නේ. අපි ඒක හොයාගන්නේ කොහොමද? ඒක හොයාගමු අපි 154 14න් බෙදලා 154 14න් බෙදුවම උත්තරේ එනවා 11 cm. එහෙනම් bx දෙක රූප සටහන දාලා තියන්නත් පුළුවන්. 11 cm කියලා ඔන්න ඔය විදිහට මිනුම් දක්වන්න ඕනේ. මිනුම් සහිතව රූප සටහන අඳින්න කියලා අපිට ගාන දෙන අවස්ථාවලදී ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන හදාගන්න ඕනේ.